අපේ පන්තියට එන ළමයින්ගෙන් 98ක් විතර පාස් වෙනවා. දැන් වෙන පන්ති වලට යන ළමයින්ට සාපේක්ෂව අපෙන් ගොඩක් පාස් වෙනවා. සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් එහෙම වයස් භේදයක් නැතුවම සාමාන්‍යයෙන් අපේ පන්තිරෙන් ළමයි හැම අවුරුද්දකම වගේ 98ක් 97ක් පාස් වෙනවමයි. ඔය ළමයි දෙන්නෙක් විතර සාමාන්‍යයෙන් බෙල්ල යනවා. ඒ අය කියන දේ අහන්නෙම නැති අය. ඔය සමහර පවුල්වලත් ඉන්නවානේ අපේ මිස්ලා මහත්තයරු හදන්නම බැරි අය. ඒ කොච්චර මම වැඳගෙන මම කිව්වත් ඒ වැඩ කරන්නේ නැති අය ඉන්නවා තරුෂීනෙත්මි. ඒ වගේ දෙන්නෙක් විතර සමහර වෙලාවට පෙළලා යනවා. හරිද? මම ලොකු දේවල් කියන්නේ නෑනේ කවුද කවිෂා කාවින්දි. මං කියන්නේ මොනවද? මං කියන්නේ හැමදාම ඉන්න පන්තියට. ඕකනේ මම මුලින් ඉඳලා මන්ත්‍රය වගේ කියන්නේ. ඊළඟ මොකද්ද? වෙලාවට එන්න. ලයිව් සෙෂන් එකට එන්න. වීඩියෝ ටික ඔන් කරගෙන ඉන්න. කැට් ටික ලියන්න. ෂැඩෝ එක්සෑම් ටික ලියන්න. ස්ටඩි පැක් අපි රෙෆර් කරන්න ඕන. ඔච්චරනේ මං කියන්නේ. ඔය ඔක්කොම මහා ලොකු වැඩ නෙවෙයි. අමාරු වැඩ දෙන්නේ නැහනේ. ඉතින් එහෙම කරපුවාම සාමාන්‍යයෙන් ගත්තාම නිම්නදී බණ්ඩාර 98ක් විතර පාස් වෙනවා. ඔයාලා පුදුම වෙයි සමහර අය බත්තම් බයින්දපු අම්මලා. හරිද? ලස්සන උදාහරණේ ළඟදීම උදාහරණේ සඳරේනු මිස්. ලස්සන නේ නම. සඳරේනු මිස්. සඳරේනු මිස් දරුවෝ දෙන්නෙක් හිටියා. හරිද? එයා ආවේ S3ක් ගන්න රස්සාවෙන් ඉස්සරහට යන්න. අන්තිමට එයා ලෝ ෆැකල්ටි ගියා. දැන් අවුරුදු කිහිපයකට කලින්. දැන් එයා ලෝ කෙනෙක්. ඉතින් එයා අර බැංකුවක නීති නිලධාරිනියක් විදිහට වැඩ කරනවා. දැන් බැංකුවේ වැඩ කරනවා. දැන් ලෝ කෙනෙක්. මේවා මාර උදාහරණ. අවුරුදු 63 කට්ටිය ඉන්නවා C3 ගත්තා. අය අවුරුදු 63යි සමහර අය. ඉතින් ඒක නිසා ඒකට හේතු ගොඩක් තියෙනවා. දැන් ඔයාලට මම මේ කියන්න උත්සාහ කරන්නේ මොකද්ද දන්නවද? ඇයි මෙහෙම පාස් වෙන්නේ කියලා. පාස් වෙන්න හේතු තමයි මේවා. මොනවාද? මෙන්න මේවා. එකක් තමයි ෂැඩෝ එක්සෑම් එක. ෂැඩෝ එක්සෑම්. ඒවා තියෙනවනේ මං. ඊට පස්සේ මොනවද? ඔය කැට් ක්‍රම වගේ ඒවා. හරිද? ඊට පස්සේ ස්ටඩි පැක් ක්‍රම වගේ ඒවා. නේද? ඊට පස්සේ විභාගයේ ලං වුණාම කරන වෝකල් වගේ දේවල්. හරිද? ඊට පස්සේ ක්විස් 2500ක් 7500ක් වගේ ප්‍රමාණයක්. පේපර් ක්ලාස් එකේ එක දේවල් කරනවා. ෂෝට් නෝට් තියෙනවා මගේ වෙනම නේද? මේවා ඔක්කොම කරගෙන ගියාපුවාම සාමාන්‍යයෙන් පාස් වෙන්නේ 98ක් විතර පාස් වෙන්නෙම හොඳටම සාමාන්‍යයෙන්. අර එහෙම නෙවෙයි. 102ක් විතර ඉන්නවා. ඉතින් ඒ අතර ඉතින් ෂේප් එකේ එහෙම වෙන අය. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. දේවින්දිකා ප්‍රසාදේ කර්මය තමයි මේ දෙක. ඉතින් කරන්න දෙයක් නැහැ. හරි. එහෙනම් අපි යන් කොහෙටද දන්නවද? අපි යනවා පිරිමි ළමයි ගෑනු ළමයි. අද කැට් එකේ ළමයි දෙතුන් දෙනෙක් එක්ක කතා කරන්න. එයාලගේ විස්තර ටිකක්. හරිද? දෙන්නේ තුන් දෙනෙක් එක්ක අපි කතා කරන්න යනවා කැට් එකේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ගත්ත ළමයි එක්ක. හරිද? ඉතින් අපි බලමු කවුද පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ගත්තේ කියලා. හරි? එහෙනම් අපි යන් එතෙන්ට කවුද ඉන්නේ කියලා බලමු. බලන්න මනුග කවුද ඉන්නේ පළවෙනියට කියලා අපි තුන්වෙනියට කතා කරමු මුලින්ම. කවුද ඉන්නේ? සිත්මි නදීෂා ඉන්නවද? සිත්මි නදීෂා ඉන්නවද ඔයා? ඉන්නවනම් මයික් එක ඔන් කරන්න ඕන. නැද්ද? හරි. ඔන් කරන්න බලන්න මයික් එක ඔන් කරන්න වීඩියෝ එක ඔන් කරන්න. හරි. අපි ආව ටැග් කරගමු. හරි. මට කියන්න සිත්මි ඔයාගේ විස්තර ටිකක් කියන්න. ඔයා කොහෙද? මං කෑගල්ලේ සර්. කෑගල්ලේ. වයස කීයක් වෙනවද? 21යි. 21ක් විතර වෙනවා. කීවෙනි පාරද මේ A level කරන්නේ? තර්ඩ් ෂයි. තර්ඩ් ෂයි. පළවෙනි පාරයි දෙවෙනි පාරයි මොනවද කළේ? කොමර්ස්. කොමර්ස් කළේ. එතකොට කොහොමද තිබුණේ? S2ක් වගේ තමයි තිබ්බේ.
ඒ S පළවෙනි එකක් පාර S2ක් දෙවෙනි පාරත් S2ක් එහෙම තිබ්බේ. දෙකක් තියෙනවා. හරි. මේ පාර ඔයා තුන්වෙනිය වෙලා තියෙනවා. මං ඔයාලට හදවතින්ම සුබ පතනවාද කොල්ලෙක් ඉන්නවා තුන්වෙනියට. මට කියන්න කනිෂ්ක මේ කීවෙනි පාරද A level කරන්නේ? මේ නම් තර්ඩ් ෂයි එක මගේ. third sign එක. පළවෙනි පාරයි දෙවෙනි පාරයි මොනවද කළේ? මම මැත්ස් වලින් කරේ මේ පළවෙනි සැරේ නම් මුකුත්ම නැහැ. ඊට පස්සේ දෙවෙනි සැරේ කෙමිස්ට්‍රි විතරයි ඒකටත් S එකක් තියෙන්නේ. ඊට පස්සේ මේ වැඩේ අතහැරලම දාලා වගේ හිටියේ. හ්ම්. ඊට පස්සේ මේ අහම්බෙන් වගේ තමයි සර්ගේ මේ ටීවී එකේ ඇඩ් එකක් යනවා දැකලා මේ තමයි ඊට පස්සේ පන්තියට ජොයින් උනේ. very good. මේ සැරේ රෑන්ක් එකක් දාමු. ඉතින් මම ඔයාලට හදවතින්ම සුබ පතනවා. මට O level result එකක් චුට්ටක් කියන්න තරහ නැතුව. මට A5යි B2යි C2යි. very good. නියමයි. මහන්සියලා වැඩ කරන්න අපි ලොකු දෙයක් කරමු. දිස්ත්‍රික්කේ මොකද්ද වගේ? හම්බන්තොට දිස්ත්‍රික්කේ. හම්බන්තොට දිස්ත්‍රික්කේ. අපි රෑන්ක් එකකට යන්න උත්සාහ කරමු. ඉතින් දිගටම මම ඔයාලා ඔය තුන්වෙනියට දෙවෙනියට පළවෙනියට හැමදාම කියන්නේ මුලටම ඉන්න. ඒක හැමදාම තමන්ගේ තනතුර තියාගන්න, තත්ත්වේ තියාගන්න. අනිත් අයට කියන්නේ ඒක ඒ තුන් දෙනාට දෙන්න එපා. තේරුම නැහැ හැමදාම එයාලට දීලා. ඔයාලා ඒක ගන්න. එහෙම තමයි තරංකාරීත්වයක් හදන්නවා. හරි. ඉතින් මං අපේ කනිෂ්කටත් සුබ පතනවා හදවතින්ම ඒ තුනකට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. හරි. අපි එහෙනම් යන් තව ළමයෙක් ළඟට බලන්න දෙවනියා ඉන්නවා කවුද මහියංගනේ නවෝදයා දෙව්මිනි. ඉන්නවද නවෝදයා දෙව්මිනි මහියංගනේ ළමයි? ඉන්නවා සර්. අපි කතා කරන භාෂාව පුතාට තේරෙනවනේ? වෙන හරි. නෑ හිලුවක් කරේ මට සතුටුයි. හරි අපි නවෝදයාවට ටැග් කරගමු විස්තර ටිකක් අහන්න. මට කියන්න නවෝදයා ඔයා කීවෙනි පාරද A level කරන්නේ? පළවෙනි පාර සර්. දෙකක් අයිඩි තිබුණා මං කරේ නෑ. කරේ නෑ. ඒ වුණාට විභාගේ දැම්මා එහෙමද? ඔව් සර්. විභාගේ දැම්මා. ලිව්වේ නෑ. ලිව්වේ නෑ විභාගේ දැම්මා. ඔව්. හරි. එතකොට මොනවද තව මේ මොකද ඉස්කෝලේ ඔයාගේ කලින් ගියපු? මේ ගිරා හරි. එතකොට එතකොට පළවෙනි පාරණි කරන්නේ. එතකොට මීට කලින් විභාගේ දැම්මට ලිව්වේ නෑ. ඔව් සර්. එතකොට පන්තිය ගැන කොහොමද දැනගත්තේ අපේ පන්තිය ගැන? මේ අම්මා මේ ටීවී එකෙන් දැකලා මට කිව්වා. හරි. ඉතින් මහියංගනේ කියන්නේ බදුල්ල දිස්ත්‍රික්කේ. ඉතින් ඔයාලට බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලොකු රෑන්ක් එකකට යන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලටත් හදවතින්ම සුබ පතනවා. හැබැයි හැමදාම මේ වැඩේ ලස්සනට කරන්න ඕන. නැත්තම් හරියන්නේ නැහැ. ඉතින් මම ඔයාලටත් සුබ පතනවා. මම පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය එක පොඩ්ඩක් කතා කරනවා හැමදාම. ඉතින් එයා මට උදේ මට ඒ ළමයාව කන්ටැක්ට් කරගන්න පුළුවන් වුණා. ශෂිනි ප්‍රභාෂා කියන ළමයා ඉන්නවද? ශෂිනි ප්‍රභාෂා. ඔව් සර්. ඔව් ශෂිනි ප්‍රභාෂා ඔන් කරන්න කොහොමද? හරි. මම ඔයාට ටැග් කරගන්නම්. හරි. ශෂිනි ප්‍රභාෂා කොහෙද? මාතර සර්. මාතර. මේ ළමයාගේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මෙයා ශිෂ්‍යත්වෙත් පාස් ළමයෙක්. එහෙමද? ඔව් නේද? මට කිව්වා වගේ මම. ඔව් නේද? ශිෂ්‍යත්වෙ පාස් නේද? ශිෂ්‍යත්වෙ පාස් ළමයෙක්. ඊට පස්සේ මොනවද කළේ ඔයා? A level බයෝ වලින් සර්. බයෝ වලින් කී පාරක් කළාද මයි පුතා? දෙපාරක්. දෙපාරක් කරපු ළමයෙක්. එතකොට කොහොමද රිසල්ට් තියෙන්නේ? S2යි සර් දෙපාරක්. තියෙනවා දෙපාරක්. එතකොට මේ සැරේ රෑන්ක් එකකට යන්න පුළුවන් වෙයිද මහන්සි වුණොත් එහෙම? පුළුවන් සර්. මහන්සි වෙමු අපි. ඒ ළමයා මේ O level කොහොමද තියෙන්නේ වගේ ශෂිනි? A7යි B2යි සර්. ඒ 7යි බීරේ බාන්න මම ඔයාලට හැමදාම කියන දෙයක් තියෙනවනේ. ඒ තමයි දැන් මේ ළමයා ශිෂ්‍යත්වේ පාස්. දැන් බලන්න මම හැමදාම කියන උදාහරණ තමයි මම මේ පෙන්නන්නේ. හරි? ඉතින් එතකොට දැන් ඒ ළමයා ශිෂ්‍යත්වයේ ලකුණු 10ක්ද කොහෙද වැඩිපුර නම් ශිෂ්‍යත්වය. ඒ කියන්නේ 160න් බලනවා 170ක් අර. O level වලට ඒ 7ක් කරා. හරි. හිතන්නකෝ. ඊට පස්සේ A level වලට ගිහිල්ලා S2යි. ඉතින් S2 කියන විභාගේ ෆේල්. මං හැමදාම ඔයාලට කියන්නේ තමන්ව තේරුම් ගන්න. දැන් මං එයාලා බයෝ කරන්න එපා කියන්නේ නැහැ. මැත්ස් කරන්න එපා කියන්නේ නැහැ. මං කියන්නේ තමන්ට පුළුවන් දේ දිනවනේ. සමහරට එයා තමන්ව තේරුම් ගත්තා නම් ප්‍රශ්යි එකේ එයා ඒ තුනක් එක්ක සමහරට මාතර දිශිකෙන් රෑන්ක් එකක් වදින්න පුළුවන්. ඒ නිසා මම එහෙනම් ශෂිනි ප්‍රභාෂටත් සුබ පතනවා. මහන්සිල වැඩ කරන්න එයා තමයි පළවෙනියා බවට පත් උනේ.
1 2 3 ගත්ත හැමෝටම සුබ පැතුම්. අනිත් අයට සුබ පතනවා. හැබැයි අනිත් අයට මම සුබ පතන්නේ හැමදාම පළවෙනියට විශ් කරන්න නෙවෙයි. මං එහෙම නෙවෙයි. මං පළවෙනිය වෙන්න සුබ පතනවා. හැබැයි මං කිව්වට විතරක් හරියන්නේ. වැඩ කරා. පළවෙනියට දෙවෙනියට තුන්වෙනියට මං සුබ පතනවා. මං සුබ පතන්නේ ඊළඟ පාර අන්තිමයා වෙන්න නෙවෙයි. අනිත් අයට තමන්ගේ තනතුර දෙන්න එපා. අර නිකලෝයි මැකියැවෙලි කුමාරයා කියන පොතේදී කියනවා බලය අල්ල ගන්න ඕන මුලින්ම. අල්ලගෙන විතරක් මදි. අල්ලගත්ත බලය තහවුරු කරන්න ඕන. තහවුරු කළා විතරක් මදි. ඒ බලය ව්‍යාප්ත කරන්න ඕන. හතරවෙනිය හිතන්න ඕන මං තුන්වෙනිය ගන්නවා කියලා. තුන්වෙනිය හිතන්න ඕන මං පළවෙනිය ගන්නවා කියලා. පළවෙනිය හිතන්න ඕන නෑ නෑ මම ඒක දෙන්නේ නෑ. මගේ තනතුර මං දෙන්නේ නෑ. මේක නොතිර අරගලයක් වෙන්න ඕන. අරගලයෙන් තොර ජයග්‍රහණයක් නෑ. අරගල කරලා තමයි අපි හැමදේම දිනුවේ. හැමදාම එහෙම ඉතිහාසය. ඒ නිසා නිදි මරන්න, කැප වෙන්න, ෂෝට් නෝට් ගහන්න, පාස් පේපර්ස් පොත් ගන්න. හරිද? මං දෙන වැඩ ටික කරන්න, ලයිව් සෙෂන් එකට එන්න. එතකොට ආව පරද්දන්න කාටවත් බෑ. හරි? එහෙනම් මම පළවෙනියට, දෙවෙනියට, තුන්වෙනියට සුබ පතනවා. අනිත් හැමෝටම සුබ පතනවා. හැබැයි කවදාකවත් පෙරදිච්ච එකෙක් විදියට ඉතිහාසයට එකතු වෙන්න එපා. කිසිම දවසක ජීවිතේ පෙරදිච්ච එකෙක් විදියට ජීවිතේ ඉතිහාසෙට එකතු වෙන්න එපා. බලන්න හැමෝටම ජීවිතේ ලොකු දැවැන්ත මිනිස්සෙක් ඉන්නවා වගේ ඇස්සේ. ඒ දැවැන්ත මිනිස්සයාට ආමන්ත්‍රණය කරන්න. ඒ වෙනුවෙන් කැප වෙන්න, නිදි මරන්න, ඔයාගේ තියෙන ශක්තිතාවයන් දියුණු කරගන්න. ඔයාව පරද්දන්න මේ ලෝකේ කාටවත් බෑ. ඊටාම විශ්වාසයෙන් කියන. එහෙම දිනපු අය මන් 10 ගානක් උදාහරණත් එක්ක පෙන්නලා තියෙනවා. හරි? එහෙනම් කැට් එක වෙනුවෙන් මම වචනයක් කතා කළා. ජීවිතේ හැමදාම දිනන අය නියෝජනය කරන්න. පරාජය වෙලා දුක් වෙන මිනිස්සුන්ව නියෝජනය කරන්න එපා. මාස 6න් A level ආර්ට්ස් නව පන්ති ආරම්භුණා. මෙහෙයවීම යාපා බණ්ඩාර